සමා වෙලා මට ප්‍රශ්නයක් අහන්න තරහ වෙන්නේ නැහැ කියන්නේ. නෑ තරහ මම තරහ වෙන්නේ. හරි. උදාරි වර්ණකුල සූර්ය එනවා සිනමාවට. ඔයා දන්නවා මං අහන්න හදන්නේ මොකද ඔයාගේ හොඳම යාළුවෙක් මේ ඉන්නේ. උදාරි වර්ණකුල සූර්ය එනවා වතුරක් බොනවා. සංගීත අක්ක හොඳටම දන්නවා. මෙයාගේ හැටිත් දන්නවා, තරමක් දන්නවා, මේ කතාවක් දන්නවා. ඊට පස්සේ මෙයාට පොඩ්ඩක් උදාරි ගැන පුංචි ආදර හැඟීමක් පහළ වෙනවා. අයියේ එතනින් එහාට ඔයා අරන් යන්න සමා වෙන්න ඕනේ හොඳ. උදේකාන්ත වර්ණසූරිය මහත්මයා මේ ෆිල්ම් එකක් කරන්න එක පායයින් හිරුසේ. ඉතින් ඒකට මට චරිත දෙකක් තිබුණා. හොරෙකුයි මේ හොරෙක් ගෙදර එනවා මරුණු මිනිහා විදියට. අර ෆේස් ඔෆ් වගේ මේක ෆිල්ම් එක. ඉතින් ඒකට අලුත් ගර්ල් කෙනෙක් ඕන කියලා උදාරි වර්ණකුල සූරිය ඉතින් ආවා. මේ තෝරගෙන කාස්ටිං කරලා ගෙදර ඔඩිෂන් කරලා අර ආව ඉතින් මාත් ලස්සන කෙල්ලෙක් යා රූපරාජිනිය කියලා කිව්වා. ඉතින් මාත් ඉතින් පොඩි ට්‍රයි එකක් දී අපි ඉඳා එහෙමනේ ඉතින් සාමාන්‍ය අනේ අවංකව දැන් හැමෝම එහෙමයි මම බොරුව කියන්නේ නැහැ කට්ටිය විරුද්ධ මෙයා න වෙජිටේරියන් වල මෙයා ඒක පස්සේ කියන්නේ අයියේ කතාව කියන්නේ පියෝ වෙජි උඹල කඩ කෑල්ලක් කන්නේ නැති මිනිස්සෙක් මම ඊට පස්සේ හරි හොඳ මම වෙනම කියන්නේ නැහැ දැන් කියන්න කීයද යමතකුනේ ඒක මොකද අද උදාරිය ආව ඉතින් මම කරගෙන ඉතින් ඉන්නවා ඉතින් රේඩියක්ස් සෙට් එකගෙන ඒකනේ එනවා ඉතින් ඒකනේ එද්දි කඩා කප්පලුනේ මම කියන්නේ ඊළඟ එද්දි මහත ඇන්ටි කෙනෙක් ආවා අම්මා එයා හැම වෙලේම ඉන්නවා මල්ලා ගිද්දි ආරක එතරම් ඉන්නවා මහත ඇන්ටි කෙනෙක් ඔන්න වචනේ මතක තියාගන්න ආරේ ඇවිල්ලා ඉතින් මම මේ අරයට ඉතින් මම අවවාද දෙනවා නංගි මේ ඉදිරියට එන්න මේ සිනමාවේ මම චරිත හොයලා දෙන්නම් මම ඔව් සපෝට් එකක් දෙන්න ඔය ලැක්කේ කියන සපෝට් එක දෙන්න මෙන්න මෙහෙම ඩාන්ස් එක පුරුදු වෙන ස්විම් පුරුදු වෙන මම කීකීද මම එන්කරේජ් කරනවා ඉතින් මට හරි ආදරෙන් හිට ඊකෙද්දි ඉතින් ආන්ටි මාන්ටි මෙයාව එවන්න රියසල් එවන්න ඩාන්සින් වලට කියලා ආන්ටි කීකී ආරත් කීකී හිටියා ඊට පස්සේ කීකිලා ෂූටින් වෙරලා මේ අර වැලි කන්ද තිබුණේ වැල් වත්තල අර සින්දුවක් කරලා ඊට පස්සේ එනම් පුතා මේ රයිට් එනම් ඒ ෂූටින් ඉවරයි අපි යනවා පැකප් කරලා එනම් ආන්ටි හොඳයි මම දුව වෙවන්න මේ ඊට පස්සේ ආන්ටි ආයේ හැරිලා ඇවිල්ලා පුතා ඇහුවට තරහ වෙන්න එපා. පුතා ඇහුවට තරහ වෙන්න එපා මේ මට ආන්ටි කියලා පුතා මේ පුතා ඉපදුණු අවුරුද්ද මොකක්ද? මම ගෝව ආන්ටි මම 1963. ඇත්තද පුතා? මම 64. අම්මෝ මම හොඳයි ආන්ටි කියලා කිව්වා. ආන්ටි කියන්නේ බබුතා මම 63. 64. ඊට උදාරිත් කිව්වා මේ රංජනయ్య වාගේ අක්කි මට උගන්ලා තියෙන ආයමරියකි මම එයාගේ ශිෂ්‍යෙක් කියලා. ඇත්ත යා ඇමරිකාවේ අක්කි උගන්ලා තියෙනවා.